ආයිබෝවන් දුවේ පුතේ JW Dance Academy YouTube චැනලය හරහා අද ඔබ වෙත ගෙන එන්නේ ශාන්ති කර්ම පිළිබඳ පාඩම. දුවේ පුතේ මේ ශාන්ති කර්ම කියලා කියන්නේ මොකක්ද? අපි බලමු මුලින්ම මේ ශාන්ති කර්මවල මූලික තේරුම කුමක්ද කියලා. දරුවනේ මේ ශාන්ති කර්ම කියලා කියන්නේ යම්කිසි සිතක් ශාන්තියක් බලාපොරොත්තුවෙන් කරන ක්‍රියාවක්. එහෙම නැත්නම් කාර්යයක්. දරුවනේ මේ ශාන්ති කර්ම ඈත අතීතයේ සිට වර්තමානයේ දක්වාම පැවතගෙන එනවා. මේවා සිදු කරන්නේ යම්කිසි ලෙඩක්, දුකක්, කරදරයක් වගේම අපල උපද්‍රවයක් දුරු කර ගැනීම සඳහා. ඉතින් සිංහල ගැමි සංස්කෘතියේ පවතින ලෙඩ දුක්, ග්‍රහාපල, අමනුෂ්‍ය දෝෂ, ඒ වගේම විපත් දුරු කරවා ගැනීමට මේ ශාන්ති කර්ම මූලිකවම සිදු කරනවා. දුවේ පුතේ මේ ශාන්ති කර්ම යම්කිසි පුද්ගලයෙකුට වෙන්න පුළුවන්, ඒ වගේම ප්‍රජාවකට සිදු කරනවා වෙන්න පුළුවන්. අතීතයේදී මේ ශාන්ති කර්ම මූලිකවම සිද්ධ කරලා තියෙන්නේ යම්කිසි පුද්ගලයෙකු අරමුණු කරගෙන. ඉතින් දුවේ පුතේ ශාන්ති කර්ම ගැන කතා කරද්දී අපිට වැදගත්ම කරුණක් තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වය. ඔබ දැනටමත් දන්නවා ඒවා තමයි උඩරට, පහතරට හා සබරගමු යන නර්තන සම්ප්‍රදායන්. මේ සම්ප්‍රදායන් ත්‍රිත්වයට ප්‍රධාන වුණු ශාන්ති කර්ම තමයි උඩරට කොහොඹාකංකාරී ශාන්ති කර්මය, පහතරට දෙවොල් මඩුව ශාන්ති කර්මය වගේම සබරගමු පහන් මඩු ශාන්ති කර්මය. මේ ශාන්ති කර්මවල ප්‍රධාන ශේෂ්ත්‍ර ගණනාවක් දකින්න පුළුවන්. මූලිකවම දුවේ පුතේ මම කියන්නම් මේ ප්‍රධාන සම්ප්‍රදායන් තුනේ ශාන්ති කර්ම ඇයි සිද්ධ කරන්නේ කියලා. ඒවායේ අරමුණු මොනවද කියලා. අතීතයේ කොහොඹාකංකාරිය පවත්වා තිබෙන්නේ පඬුවස් දෙව් රජතුමාගේ දිවි දෝෂය සුවපත් කිරීම සඳහා. ඒ වගේම දෙවොල් මඩුව ශාන්ති කර්මය සිද්ධ කරලා තියෙන්නේ සේරමාන් රජතුමාගේ හිස රදේ සුවපත් කිරීම අරමුණු කරගෙන. ඒ වගේම තමයි පහතරට වගේම සබරගමු ශාන්ති කර්මය තුලත් එනම් පහන් මඩු ශාන්ති කර්මයේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ සේරමාන් රජතුමාගේ හිස රදේ සුවපත් කිරීම. මේ ශාන්ති කර්ම දෙකෙහිම උපත් කතාව, ඒ වගේම අරමුණු, චාරිත්‍ර විදි, එහි සිද්ධ වන ආකාරය එක හා සමානත්වයක් තමයි ගන්නෙ. ඉතින් දරුවනේ මේ ශාන්ති කර්ම ගැන කතා කරන විට මේ ශාන්ති කර්මවල මං කිව්වා මුලින් ප්‍රධාන ශේෂ්ත්‍ර ගණනාවක් දකින්න පුළුවන් කියලා. ඒ පළවෙනි කරුණ තමයි යම්කිසි අරමුණක් තිබීම. උඩරට නර්තන සම්ප්‍රදායේ මම කලින් කතා කරා අතීත හේතු මොනවද කියලා. වර්තමානයේ නම් මේ ශාන්ති කර්ම පවත්වන්නේ දරුවනේ යම්කිසි ගමට, රටට, ප්‍රදේශයට වෙන්න පුළුවන් යම්කිසි ලෙඩක්, දුකක්, කරදරයක්, විපතක් සිදුවහොත් මේ ශාන්ති කර්ම පවත්වනවා. ඒ වගේම ගමට, රටට සශ්‍රීකත්වය ලබා ගැනීම සඳහා, ඒ වගේම ගව මහේෂාදී සම්පත් වැඩි දියුණු කර ගැනීම සඳහාත් මේ ශාන්ති කර්මය පවත්වනවා. පහතරට හා සබරගමු ශාන්ති කර්මවල වර්තමාන හේතු තමයි දරුවනේ කලින් කතා කළා වගේම ගමට, රටට, ප්‍රදේශයට සෙතක් ශාන්තියක් ලබා ගැනීම. ඒ වගේම තවත් කරුණක් තමයි අධ්‍යාපනික කාර්යයන් සිදු කර ගැනීම සඳහාත් මේ ශාන්ති කර්ම පවත්වනවා. එනම් අතීතයේ පැවැත් වූ ශාන්ති කර්ම වර්තමානයේ දක්වා පැවතිලා තියෙන්නේ එම ශාන්ති කර්ම කිරීම තුළින්. ඒ කියන්නේ අතීතයේ හිටපු අය වර්තමාන අනාගත පරපුර වෙනුවෙන් එය පවරා දීමක් වශයෙන් තමයි හඳුන්වන්න පුළුවන්. ඉතින් අපිට ඉගෙන ගැනීම සඳහාත් මේ ශාන්ති කර්ම වර්තමානයේ පවත්වනු ලබනවා. ඒ වගේම මේ ශාන්ති කර්ම ත්‍රිත්වයම සිදු කරනවා සංරක්ෂණය උදෙසා. ඒ කියන්නේ සමහර මිනිසුන් මේ ශාන්ති කර්ම දැකලා නැති වෙන්න පුළුවන්. එයාලට දැක බලා ගැනීමට, ඒ වගේම ශාන්ති කර්ම පිළිබඳ විවිධ පර්යේෂණ සිදු කරන පුද්ගලයන් ඉන්නවා. එයාලා එම පුද්ගලයන් සඳහා, ඒ වගේම
අධ්‍යාපනික කාර්යයක් විදිහටත් මෙය සුරක්ෂිත කර ගැනීම සඳහා මේ ශාන්ති කර්ම පවත්වනු ලබනවා. ඉතින් දරුවනේ මේ ශාන්ති කර්මවල ඔන්න පළවෙනි අපි කරුණ කතා කරා. ඊළඟ තව කරුණු තියෙනවා මේ ශාන්ති කර්ම පිළිබඳව හැඳින්වීමේදී. එක් කරුණක් තමයි මේ ශාන්ති කර්ම තුනටම චාරිත්‍ර විදි දකින්න පුළුවන්. ඒ වගේම නර්තන ගායන වාදනාංග වගේම නාට්‍යමය අවස්ථාත් දකින්න පුළුවන්. ඉතින් අපි මීළඟ පාඩමේදී ඒ ශාන්ති කර්මවල ඒ අන්තර්ගත කරුණු එකින් එක සාකච්ඡා කරනවා. මම අද කරන්නේ ඔබට මේ ශාන්ති කර්ම පිළිබඳව හැඳින්වීමක්. ඉතින් මේ ශාන්ති කර්ම සිද්ධ කරන්නේ යම්කිසි දෙවියෙක් හෝ දෙවිවරුන් කිහිප දෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම යකුන් සහ ග්‍රහයන් පදනම් කරගෙන. මම කියන්නම් උදාහරණයක් විදිහට දරුවනේ උඩරට කොහොඹා කංකාරි ශාන්ති කර්මය පවත්වන්නේ කොහොඹා දෙවිවරු තුන් කට්ටුවක් ප්‍රදාන කරගෙන. ඒ වගේම දෙවොල් මඩු ශාන්ති කර්මය පවත්වන්නේ පත්තිනි දෙවියන් සහ දෙවොල් දෙවියන් ප්‍රදාන කරගෙන. සබරගමු නර්තන සම්ප්‍රදායේ ශාන්ති කර්මයත් දෙවොල් දෙවියන් පත්තිනි දෙවියන් ආදී දෙවිවරුන් ප්‍රදාන කොටගෙන පවත්වනවා. මම මුලදී සඳහන් කළා දෙවියන්ට අමතරව යකුන් සහ ග්‍රහයන් මූලික කරගන්නවා කියලා. මේ ශාන්ති කර්ම ත්‍රිත්වයටම පොදු වූ ශාන්ති කර්මයක් පවත්වනවා දරුවනේ. එය තමයි බලි ශාන්ති කර්මය කියලා කියන්නේ. මේ ශාන්ති කර්ම උඩරට පහතරට සබරගමු කියන ප්‍රදේශයන් ත්‍රිත්වයේම දකින්න පුළුවන්. මේ සිද්ධ කරන්නේ නවග්‍රහයන්ගෙන් සිදුවන්නා වූ අපල උපද්‍රව දුරු කර ගැනීම. මේ ග්‍රහයන් කියලා කොට්ටාසයක් ඉන්නවා. ඒ ග්‍රහයන්ට වෙනම වූ වෘක්ෂයක් තියෙනවා, වෙනම වූ ආහාරයක් තියෙනවා, ඒ වගේම වාහනයක් තියෙනවා. ඒ ග්‍රහයන් උදෙසා සිද්ධ කරන්නා වූ ශාන්ති කර්මයක් තමයි බලි ශාන්ති කර්මය කියලා කියන්නේ. ඉතින් දරුවනේ මේ මම කතා කරේ අප ලංකාව තුල පවතින ප්‍රධාන නර්තන සම්ප්‍රදායන්ගේ ප්‍රධාන ශාන්ති කර්ම පිළිබඳව. ඉතින් දරුවනේ මීට අමතරව අප ලංකාව තුල තවත් ශාන්ති කර්ම පවත්වනවා. ඒ ප්‍රදේශවල ඒවත් උදාහරණ තමයි ගම්මඩු, කිරිමඩු, පන්දන් 12 ශාන්ති කර්මය වගේ ශාන්ති කර්ම පවත්වනවා. ඔබට ඉදිරියේදී ඒ පිළිබඳවත් මේ YouTube channel එක හරහා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම දැන් මුලින් සඳහන් කළා මේ ශාන්ති කර්මවල මූලික කරුණු දකින්න පුළුවන් කියලා. අපි අරමුණු සහ කවුරු වෙනුවෙන්ද මේ ශාන්ති කර්ම පවත්වන්නේ යන වග කතා කරා. ඉතින් දරුවනේ ඊට අමතරව මේ ශාන්ති කර්ම තුල දකින්න පුළුවන් විවිධ නර්තන ගායන වාදන අවස්ථා. උඩරට නාන්දුවේ පුතේ ඒ උඩරට ප්‍රදේශයට ආවේනික නර්තන ගායන වාදන තමයි දකින්න පුළුවන් වෙන්නේ. පහතරට සබරගමුත් එසේමයි. ඉතින් දරුවනේ මේ ශාන්ති කර්මවල ඒ ප්‍රදේශවලට ආවේනික වුණු වාද්‍ය භාණ්ඩත් වාදනය කරනවා. උඩරට නම් ප්‍රධාන වාද්‍ය භාණ්ඩය තමයි ගැටබෙරය, පහතරට දෙවොල් බෙරය වගේම සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය තමයි දවුල. මේ කියන්නා වූ වාද්‍ය භාණ්ඩ වාදනය කරමින් තමයි නර්තනය සහ ඊට අමතරව වාදන අවස්ථා පැවැත්වෙන්නේ. මීළඟ තවත් එක් කරුණක් තමයි මීට අමතරව නාට්‍යමය පෙළපාලි දකින්න පුළුවන් මේ ශාන්ති කර්ම තුල. දරුවනේ මේ ශාන්ති කර්ම කියලා කියන්නේ එක වරුවකින් ඉවර වෙන දෙයක් නෙවෙයි. එය මුළු දිනයක් පුරාම සිද්ධ කරනවා. සමහර අවස්ථාවල රාත්‍රියේ පටන් අරන් උදේ වෙනතුරු මෙය සිද්ධ කරනවා. මේ පැය ගණනාවක් සිද්ධ කරන්නා වූ ශාන්ති කර්මය තුල එය කරන ශාන්ති කර්ම කරුවන්ගේ තියෙන වෙහෙස මහන්සිය දුරු කරවා ගැනීම සඳහාත් ඒ වගේම මේ ශාන්ති කර්මයේ නැරඹීමට පැමිණ සිටින අයගේ විඩාව දුරු කරවා ගැනීම සඳහාත් මේ නාට්‍යමය පෙළපාලි හාස්‍ය උත්පාදනය වන අයුරින් නිරූපණය කරනවා. ඉතින් දරුවනේ ශාන්ති කර්ම නැරඹීමට පැමිණ සිටින අයට
යම්කිසි උද්‍යෝගයක් ඇති කර ගැනීම සඳහා මේ නාට්‍යමය පෙළපාලි පවත්වනවා. මේ ඒ තුලින් එම පුද්ගලයන්ට යම්කිසි විනෝදාස්වාදයක් සිනහවක් ලැබීම තුලින් එම ශාන්ති කර්මයේ දිගටම නැරඹීම සඳහා ආසාවක් ඇති වෙනවා. ඉතින් දරුවනේ ඔන්න ඔය කියන්නා වූ මූලික කරුණු තමයි මේ ශාන්ති කර්මවල අන්තර්ගත වෙන්නේ. ශාන්ති කර්ම ගැන කතා කරන විට තවත් එක් කරුණක් ගැන කතා කරන්න ඕනේ. මේ ශාන්තියක් එහෙම නැත්නම් සෙතක් බලාපොරොත්තුවෙන් තමයි මේ ශාන්ති කර්ම සිද්ධ කරන්නේ. මේ ශාන්ති කර්ම සිද්ධ කරන පුද්ගලයන් එයට සූදානම් වන්නේ මාසකට හෝ මාස 3කට පමණ පෙර වෙන්න පුළුවන්. ඉතින් එහිදී කාමයේ වර්ධවා හැසිරීමෙන් ඒ වගේම පිළිහිඩි වගේ දේවල් වලින් අයින් වෙලා මත්ද්‍රව්‍ය වලින් අයින් වෙලා ඒ සඳහාම සූදානම් වීමක් සිද්ධ කරනවා මේ ශාන්ති කර්ම කරුවන්. දරුවනේ මේ උඩරට නර්තන සම්ප්‍රදායේ ශාන්ති කර්මය සිද්ධ කරන පුද්ගලයන් යකඳුරන් විදිහට හඳුන්වනවා. ඒ වගේම පහතරට හා සබරගමු ශාන්ති කර්ම වල පත්තිනි හාමි නමින් හඳුන්වනවා මේ ශාන්ති කර්මය සිද්ධ කරන පුද්ගලයාව. ඉතින් දරුවනේ මේ ශාන්ති කර්ම වලට පෙර සූදානමක් අවශ්‍යයි කියලා මම කිව්වා මුලින්. ඒ වගේම මේ ශාන්ති කර්ම සිද්ධ කිරීම සඳහාත් ඒ පිළිබඳව යම්කිසි දැනුමක් තියෙන පුද්ගලයෙක් තමයි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් තමයි මේ සඳහා ඉදිරිපත් වන්නේ. මේ සඳහා නර්තනය හා සම්බන්ධ නර්තන ශිල්පීන් වගේම වාදන ශිල්පීනුත් ශාන්ති කර්මය සඳහා සහභාගී වෙනවා. ඉතින් දරුවනේ ශාන්ති කර්මයක් සිද්ධ කිරීමේදී එම ශාන්ති කර්මයේ ප්‍රතිඵල ලබා ගැනීමට නම් ශාන්ති කර්මය කරන සහ නැරඹීම සඳහා පැමිණෙන සියලුම පුද්ගලයින්ගේ සිත තුළ විශ්වාසයක් තිබිය යුතුයි. මම උදාහරණයක් කියන්නම්. මම මීට කලින් කතා කළ කරුණු වලට අමතරව දරුවනේ අප සමාජයේ සිද්ධ කරන තවත් එක් ශාන්ති කර්මයක් තමයි රටේ අකුම එහෙම නැතිනම් රිද්දියාගය කියලා කියන්නේ. මේ රටේ අකුම සිද්ධ කරන්නේ කාන්තාවන් උදෙසා. එහිදී දරුවන් නැති කාන්තාවන් සඳහා දරුවන් ලබා ගැනීම, ඒ වගේම දරුවන් ප්‍රසූත කිරීමට සිටින කාන්තාවන් සඳහා වගේම ගර්භ සංරක්ෂණ ශාන්ති කර්මයක් වශයෙන් උත් මේ රටේ අකුම සිද්ධ කරනවා. විශේෂයෙන්ම දරුවනේ මේ ශාන්ති කර්මය සිද්ධ කරන්නේ පහත රට ප්‍රදේශවල. දෙවොල් මඩු ශාන්ති කර්මය තමයි ප්‍රධාන වෙන්නේ. ඊට අමතර ශාන්ති කර්මයක් වශයෙන් මෙය සිද්ධ කරනවා. මේ ශාන්ති කර්මයේ දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණයක් තමයි ශාන්ති කර්මය කිරීමේදී එයින් තමන්ට සෙතක් ලැබේ යයි තමන් තුළ විශ්වාසයක් තිබිය යුතුයි. ඒ වගේම ශාන්ති කර්මය කරන පත්තිනි හාමි එහෙම නැත්නම් යකදුරා විසින් එම රෝගියාගේ එහෙම නැත්නම් ආතුරයාගේ සිතෙහි විශ්වාසයක් ඇතිවන පරිදි තමයි මේ ශාන්ති කර්මය නිවැරදිව කළ යුත්තේ. එයින් අපිට මහත් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ ශාන්ති කර්මයක් කියන්නේ කුමක්ද? ඒ වගේම ශාන්ති කර්මයක අන්තර්ගත කරුණු මොනවාද? ශාන්ති කර්මයක් ඇයි අපි කරන්නේ යන වග ඔබට යම්කිසි දැනුමක් ලැබුණා යයි මම සිතනවා. ඉතින් දරුවනේ මීළඟ පාඩම් වලින් මම ඔබට එකින් එක ශාන්ති කර්ම පිළිබඳව තොරතුරු ගෙන එන්නම්. හරි. දරුවනේ ශාන්ති කර්ම යන කොටසේදී තවත් අපිට එක් කරුණක් පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. ඒ තමයි මේ ශාන්ති කර්මය සිද්ධ කිරීමට පෙර දිනේ චාරිත්‍ර විධි තියෙනවා. ඒ වගේම ශාන්ති කර්මයේ දින සිද්ධ කරනවා. ඒ වගේම ශාන්ති කර්මයේ පසුදින චාරිත්‍ර සිද්ධ කරනවා. මම උදාහරණයක් වශයෙන් කියන්නම්. උඩරට කොහොඹාකංකාර ශාන්ති කර්මයේදී ශාන්ති කර්මය කරන දිනට పూర్ව සිද්ධ කරනවා කප්සිටුවීමේ චාරිත්‍රය. ඒ ප්‍රධාන චාරිත්‍ර විධියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව ශාන්ති කර්ම භූමිය සුද්ධ පවිත්‍ර කර ගැනීම,
ඒ වගේම ශාන්ති කර්මයට අදාළ මඩුව සකස් කර ගැනීම අනාදී කාර්යයන් සිද්ධ කරන්නේ ශාන්ති කර්මයට පූර්ව දිනේදී. ශාන්ති කර්මය සිද්ධ කරන දිනේදී තමයි අනෙක් චාරිත්‍ර විදි සිද්ධ කරන්නේ. එහිදී නානුමුර මංගල්‍ය, තොටපේ කිරීම, මලපේ කිරීම, ඒ වගේම නර්තන ගායන අවස්ථා, නාට්‍යමය පෙළපාලි සිද්ධ කරන්නේ ශාන්ති කර්ම දිනේ. මේ ශාන්ති කර්මය අවසානයේ සිද්ධ කරන චාරිත්‍රයක් විදිහට මේ ගබඩා කොල්ලේ කියන චාරිත්‍ර විදිය හඳුන්වන්න පුළුවන්. ඉතින් දරුවනේ මේ ශාන්ති කර්ම සෑම එකක්ම සලකා බලන විට ශාන්ති කර්මය කිරීමට පෙර දින සහ පසු දින යනාදී වශයෙන් චාරිත්‍ර විදි අපිට බෙදිය හැකියි. ඉතින් මේ ශාන්ති කර්ම සිද්ධ කිරීමේදී ඒ ශාන්ති කර්මයට අවශ්‍ය කරන්නා වූ දෑ සපයා ගැනීමටත් ඒ ශාන්ති කර්මය සිද්ධ කරන යකදුරන් සූදානම්ව සිටිය යුතුයි. එහිදී පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමකගේ සහයෝගය අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඉතින් මේ ශාන්ති කර්මයක් කියලා කියන්නේ තනි පුද්ගලයෙකුට සිද්ධ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එය පුද්ගල කණ්ඩායමක් සිටිය යුතුයි. එකිනෙකාගේ සහයෝගය මත තමයි ශාන්ති කර්මය සාර්ථක භාවයට පත්වන්නේ. ඉතින් මේ ශාන්ති කර්ම කියලා ගත්තහම ඒ ශාන්ති කර්ම කියන වචනේම තියෙනවා ශාන්තියක් සිද්ධ කිරීම තමයි මූලික කාරණය වෙන්නේ. ඉතින් අතීතයේ සිටි නර්තන ශිල්පීන් වගේම වාදන ශිල්පීන් මේ පිළිබඳව විචාරාත්මකව හදාරලා තමයි අද වෙන විට මේ වර්තමානයේ දක්වාත් අප මේ ශාන්ති කර්ම පිළිබඳව ඉගෙන ගන්නේ. ඉතින් ශාන්ති කර්ම පිළිබඳව අපට විවිධ පර්යේෂණ සිද්ධ කරන්න පුළුවන්. උසස් අධ්‍යාපනය දක්වා යන දරුවන්ටත් මේ ශාන්ති කර්ම පිළිබඳව පර්යේෂණ සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම පාසලේදී ඉගෙන ගන්නා දරුවන්ටත් පාසලේ කරන පාඩමට අමතර කරුණු සොයා ගැනීමටත් විවිධ පර්යේෂණ සිද්ධ කරන්න පුළුවන්. ඒ තමන්ගේ කැමැත්ත පරිදි තමයි සිදු කරන්නේ. නර්තනය පිළිබඳව ආසාවෙන් ඉගෙන ගන්න දරුවෙක්ට මෙය ඉතාමත් වටිනා කොටසක් විදිහට දක්වන්න පුළුවන්. ඉතින් මේ ශාන්ති කර්ම යක් කියන්නේ මොකක්ද? ඒ ඇතුළත අන්තර්ගත කරුණු මොනවද කියන කොටස තමයි මේහිදී කතා කරේ. අපිට ඊළඟ කොටසේදී කතා කරන්න පුළුවන් මේ ශාන්ති කර්ම. ශාන්ති කර්ම ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදෙනවා. ඒ තුනේ උඩරට නර්තන සම්ප්‍රදායට අදාළ කොහොබාකංකාරී ශාන්ති කර්මය කියන්නේ මොකක්ද? ඒ ශාන්ති කර්මය සිද්ධ කරන්නේ ඇයි? ඒ වගේම එහි අන්තර්ගත කොටස් මොනවාද යන වගේ තමයි ඊළඟ කොටසේදී සාකච්ඡා කරන්නේ. ඉතින් ඔබට ඒ කොටසේදී එක්වන්නට පුළුවන්. හරි. අපි උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්මය වන කොහොබාකංකාරී ශාන්ති කර්මය පිළිබඳව ඊළඟ කොටසෙන් හමු වෙමු. ඔබට ආයුබෝවන්.